ඔන්න ඉතින් ඔයාලට කියපු විදිහටම අද මම අරගෙන ආවා අන්තුරන් අගව සඳහා පොල්ලෙලි සකස් කර ගැනීම කියන යටතේ කොහොමද පොල්ලෙලි තෝරගන්නේ සහ එතකොට ඒවා තෝරගත්ත පොල්ලෙලි වල කහට යවාගන්නේ කොහොමද කියන එක. එතකොට මම නම් මෙන්න මේ සයිස් එකට තමයි පොල්ලෙලි තෝරගත්තේ. දැන් මම නම් මේ කරලා තියෙන්නේ කපන තැනකින් කපාගෙන තමයි පොල්ලෙලි අරගත්තේ. එතකොට පොල්ලෙලි තෝරගනිද්දි ගොඩාක් අමු ඒවා ගන්නත් එපා. ගොඩාක් වේලිච්ච ගන්නත් එපා ඔයාලා. සාමාන්‍යයෙන් මධ්‍යම ප්‍රමාණයට වේලිච්ච පොල්ලෙලි මේ වගේ සයිස් එකකට කපා ගන්න පුළුවන් නම් ඔයාලගේ අතින් කපා ගන්න පුළුවන් නම් එහෙම කපා ගන්න. අරගෙන මේ වගේ භාජනයකට හරි මොකක් හරි එකකට වතුර දාලා පඟවන්න පුළුවන් සයිස් එකකට දාලා මෙන්න මේ විදිහට හොඳට වතුර දාන්න පොල්ලෙලි ටික මේ වැහෙන ප්‍රමාණයට වගේ වෙනකන් වතුර දාලා හොඳට පොල්ලෙලි ටික තෙමා ගන්න ඉස්සෙල්ලා. එහෙම තෙමාගත්ත පොල්ලෙලි දවස් 3ක් යනකම් මේ වගේ වතුරේ උදේට වතුර මාරු කර හරි දවසේ කොයි වෙලාවක හරි කමන්නේ වතුර මාරු කරලා දවස් 3ක් යනකම් පොල්ලෙලි ටික හොඳට පොඟව ගන්න ඕනි. කහට අයින් වෙන්න නම් අර තියෙන වතුර මාරු කරනවා නම් තමයි වඩාත් හොඳ. එතකොට තව දෙයක් කියන්නම්. මේක මගේ අත්දැකීම. සමහර අය මේකට කිමිකල් එකක් දාලා පොල්ලෙලි වල කහට යවා ගන්න අය ඉන්නවා. එක එක ක්‍රමවලට පොල්ලෙලි වල කහට යවන විදිහවල් තියෙනවා. එතකොට ඒක එක එක්කෙනාගේ එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ආයෙත් කියන්නේ මේක මගේ අත්දැකීම. මොන හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට දාන්න. පුළුවන් විදිහට මම ඒකට උත්තර දෙන්නම්. මෙන්න මේ වගේ ඉතින් හොඳට පළවෙනි දවසේ මේ තියෙන දෙවෙනි දවසේ පොල්ලෙලි. එතකොට කහට කියන්නේ තිබ්බ කලින් දවසේ දාපු වතුර ටික ඉවත් කරලා තමයි මම ආපහු ඒ ටික පෙඟෙන්නේ. දැන් පළවෙනි දවසේ හොඳට පෙඟිලා තියෙන පොල්ලෙලි ටික. එතකොට මේ තියෙන්නේ තුන්වෙනි දවසේ. මේ තියෙන්නේ කහට බලන්නකෝ. මෙන්න මේ කහට අයින් වෙන්න ඕනි පොල්ලෙලි වල. එතකොට මේ තියෙන්නේ අපේ තුන්වෙනි දවසේ කියන දාපු දවසේ ඊට පහවදා සහ ඊට පහවදා තුන්වෙනි දවසේ තමයි මේ පොල්ලෙලි. මේ වගේ හොඳට පොල්ලෙලි ටික මේ හොඳට හොදගන්න. හොදන ගමන් උඩ යට මාරු කරන්න පුළුවන් නම් වඩා හොඳයි ඔයාලට. එහෙම මාරු කරලා ඒ කියන්නේ කොහොම හරි කහට ඉවත් වෙන්න තමයි ඕනි. මේකේ පරමාර්ථය කහට ඉවත් කිරීම. මේ තියෙන කහට මේවා ඔක්කොම අයින් වෙන්න ඕනි. මේ වගේ පෙරා ගන්න. පෙරාගෙන ආපහු කලින් දවසේ වගේ වතුර දාන්න පොල්ලෙලි ටික වැහෙන ප්‍රමාණයට නිකන් වතුර දාන්න. මේ විදිහට හොඳට වතුර දාලා ආපහු දවසක්වත් තියන්න. දැන් සමහර අය නම් දවස් 5-6 එහෙමත් මේ පොඟව ගන්න වෙලාවල් තියෙනවා. ගැටලුවක් නෑ. අවම දවස් 3ක් මම නම් දවස් 3ක් තමයි පොල්ලෙලි ටික පොඟවන්නේ. එතකොට මෙන්න මේ විදිහට ආපහු වතුර පුරලා තියන්න. මේ අන්තිම දවස. තව පොඩ්ඩක් කහට ගතිය වගේ තියෙනවා. හැබැයි මේ තරමින් මම නම් දවස් 3යි පොඟවන්නේ. මෙන්න මේ විදිහට ආපහු හොඳට පොල්ලෙලි ටික හොදලා මේකේ තියෙන වතුර ටික අයින් කරන්න. අයින් කරලා හොඳට අවුව වැටෙන තැනකට දාලා පොල්ලෙලි ටික හොඳට වතුර ගතිය ඉවත් වෙනකන් බේල ගන්න. ඊට පස්සේ සුදුසු තැනක බොහොර උරයකට හරි එහෙම නැත්නම් මොකක් හරි භාජනයක් තියෙනවා නම් එහෙම හරි දාලා අර කූඹින්ඩ වගේ යන්න බැරි වෙන්න. එහෙම ඔයාලා ගබඩා කරලා තියාගන්න. ඊට පස්සේ ඒක වගාවට මේ මීඩියකට ඇඩ් කරගන්න පුළුවන්. පොල්ලෙලි වල කහට යවුවට පස්සේ මෙන්න මේ විදිහට පොල්ලෙලි මෙන්න මෙහෙම මිරිකනකොට මේ පේනවනේ වැටෙන වතුර මෙන්න මේ වගේ පිරිසිදු වතුර වැටෙන්න ඕනේ. කියන්නේ කහට ගතිය තියෙන වතුර වැටෙනවා නම් ඒ පොල්ලෙලි වල කහට ගිහින් මදි. මේ බලන්න මිරිකනකොට හොඳට පිරිසිදු වතුර මෙන්න මේ වගේ පොල්ලෙලි වලින් වැටෙනවා නම් සාමාන්‍යයෙන් මම නම් ගන්න ওই පදමට තමයි. මේ පේනවනේ මේ වගේ වැටෙන වතුර වල කහට ගතිය නෑ. එතකොට මගේ පොල්ලෙලි වල පදම තමයි මේක. ඊට පස්සේ මම කරන්නේ මේ ටික හොඳට අවුවේ දාලා තුනී කරලා හොඳින් වේල ගන්න එක තමයි කරන්නේ. මෙන්න මේ විදිහට හොඳට තුනී කරලා මොකක් හරි එකකට හොරුරයකට හරි මොකක් හරි කියන්නේ වලට බිමට දාන්න නැතුව මොකක් හරි එකක් උඩ කියන්නේ මේ අපේ මීඩියා එක හොඳට පිරිසිදු වෙන්න ඕනේ. පිරිසිදු එකකට දාලා මෙන්න මේ වගේ හොඳට වේල ගන්න. ඉතින් ඔන්න ඕක තමයි පොල්ලෙලි වල මම පොල්ලෙලි වල කහට යවා ගන්න යොදා ගන්න ක්‍රමය.